අපි හැමෝම වගේ අහලා තියෙන ගොඩක් ජනප්‍රිය සිංහල ගීතයක් ඇතුලේ අපේ එදිනෙදා ජීවිතයේ ගැඹුරුම පැවැත්ම ගැන හිතාගන්නවත් බැරි දාර්ශනික කතාවක් හැංගිලා තියෙනවා කිව්වොත් ඔව් අපි අද කතා කරන්න යන්නේ අන්න ඒ ගැඹුරු විග්‍රහය ගැන. හරි එහෙනම් අපි මේ ගමන පටන් ගමු. කවදා හරි හිතුවද අර සෙනකෙලියක තියෙන සද්ද බද්ද කලබලකාරී මාරක ලින්ද කියන සෙල්ලම ඇතුලේ අපේ පැවැත්මේ ගැඹුරුම රහස් වලින් එකක් හෙළිදරව් වෙන්න පුළුවන් කියලා? ඉතින් අපි මේ කතාව දිගහරින්න පාවිච්චි කරන යතුර තමයි මේ මාරක ලින්ද කියන ගීතේ පදමාලාව. බැලු බැල්මට මේක යතුරු පෙදියකින් කරන සෙල්ලමක් ගැන විස්තරයක් වගේ පෙනුනට මේක ඇත්තටම අපේ මුළු ජීවිත ගමනම එක තැනකට කැටි කරලා පෙන්නර කැඩපතක් වගේ. හොඳයි. මුලින්ම අපි හිතින් මවාගමු මේ මාරක ලින්දේ අත්දැකීම. අර ලී බිත්ති දිගේ කිසිම නැවතුමක් නැතුව අධික වේගයෙන් කැරකින යතුරු පෙදිය ඒකෙන් නැතිවෙන හැඟීම. බලන්න ගීතේ පටන් ගන්නෙම රියදුරාගේ නිෂ්පල උත්සාහය පෙන්නමින්. එහා කොච්චර මහන්සි වෙලා හැන්ඩලය දකුණට කැපුවත් වමට කැපුවත් කිසිම වෙනසක් නැහැ. වාහනේ එකම තැන එකම රවුමක කැරකිනෝ විතරයි. කිසිම ඉදිරියට යamak නැහැ. මේක නිකම්ම සවාරියක් නෙවෙයි. මේක අධික වේගයෙන් සහ ඊටාම ඉහළ අවදානමකින් කරන සෙල්ලමක්. මොකද වේගය පොඩ්ඩක් හරි අඩු වුණොත් ගුරුත්වාකර්ෂණයට අහු වෙලා කෙලින්ම යන්නේ ලින්ඩේ පතුලට. හිතන්නකෝ මේ පීඩනය එක තත්පරයකටවත් අවධානය වෙනස් කරන්න බෑ. හොඳයි. ඔන්න දැන් තමයි කතාවේ වැදගත්ම හරියට අපි එන්නේ. මේ මාරකලින්ද කියන සවාරිය අපේ ජීවිතයේ කියන කැඩපතට සම්බන්ධ වෙන තැන. ගීතය අපිට කියන්නේ මේ ලින්ද කියන්නේ අපි උදේ ඉඳන් රැ වෙනකල් දුවන නිමක් නැති ජීවන තරංගයේම ප්‍රබල උපමාවක් කියලා. ඇත්ත මේ ගමන භයානකයි. ඒත් ඇත්තම අනතුර අර ලින්දේ පතුලට වැටෙන එක විතරක්මද? නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු අපි නොදකින අනතුරක් මේකේ තියෙනවද? මෙන්න ගීතය අපිට හෙළි කරන කම්පන සහගත ඇත්ත. මේ වෙහෙසකර අනතුරුදායක තරංගයේ දිහා බලාගෙන සතුටු වෙන්නේ අත්පොළසන් දෙන්නේ මරණය සහ තෘෂ්ණාව පුද්ගලාරෝපණය කරන මායя විතරයි. වෙන කවුරුත් නෑ. එමනම් තීරණාත්මක කාරණය පැහැදිලි නේද? ඒ කියන්නේ අපේ මුළු ජීවිතේම අපි හොයන මුදල්, තනතුරු, සාර්ථකත්වය මේ හැමදේම පස්සේ දුවන එක මේ ලින්ද ඇතුලේ මායව සතුටු කරන්න කරන රංගනයක් විතරයි. ඒ රංගනයේ අවසානය ඛේදජනකයි කියලා තමයි ගීතෙන් කියන්නේ. හැබැයි මේ කතාව මේ එක ජීවිතයකට විතරක් සීමා වෙන්නේ නැහැ. මේක ඊට වඩා ගොඩක් ගැඹුරුයි. බෞද්ධ දර්ශනයට අනුව අපායේ ඉඳලා ඉහළම බ්‍රහ්ම ලෝක දක්වා පැවැත්මේ තල එමත් නැත්නම් භව 31ක් තියෙනවා. මෙන්න මේකෙන් තමයි සම්පූර්ණ චිත්‍රයම පැහැදිලි වෙන්නේ. අපි හිතමු කෙනෙක් ගොඩක් පින් කරලා දිව්‍ය ලෝකයක ඉපදුනා කියලා. ඒක මේ ලින්දෙන් ගැලවීමක් නෙමෙයි. ඒක හරියට ලින්දේ පතුලේ කරකැවෙනවා වෙනුවට බිත්තියේ තව ටිකක් උඩ මට්ටමකින් සමහර විට ඊටත් වඩා වේගයෙන් කරකැවෙනවා වගේ වැඩක්. අපි කොතනක ඉපදුනත් ඉන්නේ මේ සංසාරයේ කියන එකම ලින්ද ඇතුලේ. හරි එහෙනම් අපි මේ උපමාව තව ටිකක් කෑලි වලට ගලවලා බලමු. මේ නිමක් නැති සවාරියට බලය දෙන්නේ මොකද්ද? මේ වාහනේ එලවන්නේ කොහොද? මේකට පෙට්‍රල් ගහන්නේ කොහෙන්ද? ගීතයම මේකට උත්තර දෙනවා. රියදුරා තමයි අපි නාම රූප දෙක. සරලවම කිව්වොත් අපේ මනස සහ ශරීරය කියන සංකලනය. ඒ කියන්නේ රියදුරු අසුනේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි අපිමයි. හරි. රියදුරා ඉන්නවා. ඒත් මේ ගමනට ඉන්ධන නෑ. ඒක පෙට්‍රල් නෙවෙයි. ඒ තමයි අපේම සිතිවිලි. එක පැත්තකින් කැමති කියලා දෙයකට තියෙන ඇලීම, අනිත් පැත්තෙන් අකමැති කියලා දෙයකට තියෙන ගැටීම. මේ ඇලීම සහ ගැටීම කියන ප්‍රබල මානසික ශක්තියන කියන ක්ලේශයන් අන්න ඒක තමයි මේ රතය නොනවත්වා කරකවන ඉන්ධන වෙන්නේ. ඉතින් මේ ඉන්ධන සහ ප්‍රතිඵලය අතර සම්බන්ධය තමයි මේ. අපි මේ කැමැති අකමැති කියන චක්‍රයේ නිරත වෙන තරමට අපේ වාහනයට බර එකතු වෙනවා, වේගය වැඩි වෙනවා. ඒකින් අපිව කල්ප ගණනාවක් මේ සංසාරයේ කියන ලින්ද ඇතුළෙම හිර කරනවා. දැන් අපි යන්නේ මේ කතාවේ ගැඹුරුම ඇත්තටම කිව්වොත් සියුම්ම දාර්ශනික තලයට. අපි මේ දකින ස්ථිර නොකැඩී පවතින යථාර්ථය කියන දේ ඇත්තටම නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක ගැන. මේ අබිරහසට යතුර තමයි පස්සය කියන සංකල්පය. ඒ කියන්නේ අපේ ඇස, කන වගේ ඉන්ද්‍රියක් බාහිර ලෝකයේ දෙයක් එක්ක ගැටෙන ඒ මොහොත ගීතයක හඳුන්වන්නේ අකුණක් කියන ප්‍රබල උපමාවෙන්. මොකද මේ මොහොත ඒ තරමටම ක්ෂණිකයි, ඒ තරමටම తాවකාලිකයි. ඇවිත් යනවත් දන්නේවත් නැහැ. එහෙනම් අපි මනස ෆිල්ම් ප්‍රොජෙක්ටරයක් වගේ යථාර්ථයේ ගොඩනගන්නේ කොහොමද? 1. ඉන්ද්‍රියකට වස්තුවක් ගැටෙනවා. ඒක අකුණක් වගේ ක්ෂණික ස්පර්ශයක්. 2.
අපේ මනස ඒ ක්ෂණික මොහොත අතීත පුරුදු, ඒ කියන්නේ සංස්කාර මත පදනම්ව ක්ෂණයකින් සකසනවා. 3. අවසානයේදී මනස මේ වේගවත් අකුණු පේලියකට අමුණලා අපි යථාර්ථය කියලා හඳුන්වන නොකැඩෙන අඛණ්ඩ කතාවක් නිර්මාණය කරනවා. ඉතින් මේකෙන් එළිවෙන කාරණය මොකද්ද? අපි ස්ථිර බාහිර යථාර්ථයක් කියලා හිතාගෙන එන්නේ ඇත්තටම ක්ෂණික මුහුතවල සහ අපේම මානසික පුරුදු වලින් ගොඩනගාගත්තු කතාවක් විතරයි. අපිම හදාගත්තු චිත්‍රපටියක් ඇත්ත ලෝකයේ කියලා අපි රැවටිලා ඉන්නවා. හරි. මේ තරම් සංකීර්ණ ගැඹුරු ප්‍රශ්නයකට මොකක්ද තියෙන විසඳුම? මේ පැවැත්මේ උබතෝ කෝටිකමෙන් ගැලවෙන්නේ කොහොමද? ප්‍රශ්නේ තියෙන්නේ වේගෙන් පැඩෙව්වොත් තවත් හිර වෙන තරංගයකින් ගැලවෙන්නේ කොහොමද කියන එක. මොකද මෙතන සාමාන්‍ය තර්කයට අනුව විසඳුම, ඒ කියන්නේ තවත් මහන්සි වෙන එක තමයි ප්‍රශ්නියම වෙන්නේ. විසඳුම බැලූ බැල්මට පරස්පර වුණත් හරිම සරලයි. ගැලවීම තියෙන්නේ දක්ෂ විදියට පදවන එකේ නෙවෙයි, ගමන සම්පූර්ණයෙන්ම නවත්තන එකේ. වෙන විදියට කිව්වොත් ඉන්ධන සපයීම කපා හැරලා එන්ජින්ම නිවා දමන එකේ. මෙන්න ගීතයේ අවසාන ප්‍රබලම පණිවිඩය. අපිම ගොඩනගාගත්තු මේ යථාර්ථය, මේ සංස්කාර කියන දේවල් සහජයෙන්ම දුක්ඛදායකයි, අතෘප්තිකරයි කියලා අවබෝධ කර ගැනීම. අන්න ඒක තමයි මේ කර්ම චක්‍රය අවසන් කරන්න තියෙන එකම යතුර. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ අපි මේ විග්‍රහය අවසන් කරන්නේ මේ ප්‍රශ්නයත් එක්ක. මේ වෙලාවේ Tamanගේ හිතේ ඇතිවෙන සිතිවිලි වලින් Tamanගේම මාරක ලිඳට ඉන්ධන සපයන්නේ මොන වගේ සිතිවිලිද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.